ආජිබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එක නරඹන ඔයාලා හැමෝටම ඔන්න ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මම මුලින්ම මතක් කරනවා පුංචි නිවේදිකාව YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. ඒ වගේම like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න මම අද කියන්න යන්නේ ඔයාලා ආසම යාළුවෙක් ගැන. ඔයාලා එහෙම කියද්දි දැනගත්තද ඒ කවුද කියලා? හරි, ඒක දැනගන්න නම් අපි මුලින්ම වීඩියෝ එකට ගිහින් ඉමු. මම ඔයාලට කලින්ම කිව්වනේ මම අද කියන්න යන්නේ ඔයාලා හැමෝම ආස යාළුවෙක් ගැන කියලා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පැන්ඩා ගැන. ඔයාලා හැමෝම ආසයි නේද පැන්ඩාට? ඔව්, මම නම් ආසයි පැන්ඩාට ගොඩක්. ඔන්න මේ පැන්ඩාගේ නිජ භූමිය තමයි චීනය. ඉතින් මේ පැන්ඩා ආහාරයට ගන්නේ උණ ගස්වල අතු කොළ දළු වගේ දේවල්. ඊට අමතරව තනකොළ අල සත්තු මලකුණු වගේ දේවලුත් මේ පැන්ඩා ආහාරයට ගන්නවා. මේ පැන්ඩාට කියන විද්‍යාත්මක නාමය තමයි පුංචි යාළුවනේ අල්පෝඩා මෙලනලුකා කියලා කියන්නේ. පැන්ඩා මාවත් එක්වරකට බිහි කරන්නේ එක් පැන්ඩා දරුවෙක් විතරයි. ඉතින් පැන්ඩා පැටියෙක් ඉපදිලා දින 40කට පස්සේ තමයි ඇස් අරින්නේ. ඉතින් පැන්ඩා පැටියෙක් ඉපදුණු ගමන් බර ග්‍රෑම් 85ත් 142ත් අතර වෙනවා. ඒ වගේම හොඳට හැදුණු වැඩුණු ලොකු පිරිමි පැන්ඩාවෙක්ගේ බර කිලෝග්‍රෑම් 86ත් 125ත් අතර වෙනකොට හොඳට හැදුණු වැඩුණු ලොකු ගැහණු පැන්ඩාවෙක් කිලෝග්‍රෑම් 70ත් 100ත් අතර වෙනවා. ඒ වගේම පැන්ඩෙක් මීටර 1.5ක් විතර දිග වෙනවා වගේම සෙන්ටිමීටර 70ත් 80ත් අතර උසයි. පැන්ඩාවෙක්ගේ ආයු කාලය අවුරුදු 14ක් 20ක් වගේ වෙනවා. ඉතින් මම මේ ගෙනාව තොරතුරු වලින් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත නේද? එහෙනම් මේ channel එක subscribe කරලා like කරලා තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම මේ තොරතුරු හොයාගත්තේ අන්තර්ජාලයෙන්. ඉතින් මගේ අතින් මේකේ මොකක් හරි වැරද්දක් වුණා නම් ඒ වැරද්ද නිවැරදි කරලා යටින් කමෙන්ට් එකක් දාන්නත් ඔයාලා හැමෝම අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක මේ වගේම ලස්සන කතාවක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.